taken a photo. No, sir, we're not allowed to. In a platform එක iceberg අවුලන්නේ ආරාව යවීම ඒකට තෝරන්නේ කියලා ලයිටින් කේබල් එක ගත්තා ගත්තම හිතන්නේ හරි බඩු තියෙනවා ආගේ හරි බොයිස් යමු දැන් තමයි ආවේ එළියට තාම සයිට් එක ඇතුළේ ඉන්නේ අපි දැන් වෙලාව හරියටම 10:33යි අද ටිකක් රස්නේ දවසක් බොයිස් මම ටෙම්පරේචර් එක බැලුවා අද ඩිග්‍රී 40ක් විතර තිබුණා මම දැක්කා අපි යමු මේ හැලි තනිකරම ඩෙසර්ට් එක තියෙන්නේ අපේ සයිට් එක මේ ඩෙසර්ට් එක මැද්දේ තමයි හදලා තියෙන්නේ අර පිටිපස්සෙන් පේන්නේ සයිට් එක ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට යන්න තියෙනවා කිලෝමීටර් 8ක් විතර 8ට වැඩි 8මාරක් විතර යන්න තියෙනවා ඒ කියන්නේ හරි පොඩි පොඩි ලොකේෂන් තියෙනවා අපිට යන්න පළවෙනියට කැම්පින් ඒරියාස් තියෙනවා ඊළඟට ලේක්ස් තියෙනවා ඔයාලට මම පෙන්නන්න මේ තියෙන ගයිස් අපිට යන්න තියෙන ඒරියා එක. හරිද? මේ පැත්තට වලට වෙන අපේ සයිට් එක තියෙනවා. අපි යන්න අරහෙට තමයි යන්න ඕනේ. අතන තියෙන පොඩි බෝඩ් එකක් ඒකේ ඩීටේල්ස් ටිකක් දාලා අපි යම් බලන්න මෙතෙන්ට. මේ තියෙන්නේ. ඔයාලට පේනද මෙතන තියෙනවා බර්ඩ් විවින් ප්ලැට්ෆෝම්ස් තියෙනවා ඊළඟට ඩියුන්ස් ප්ලැට්ෆෝම් තව කුඩ්රා ලේක්ස් මේ තියෙන මේ කුඩ්රා ලේක්ස් තමයි අපිට යන්න තියෙන ෆයිනල් ඩෙස්ටිනේෂන් එක එක 1.4 කිලෝමීටර තියෙන මෙතන ඉඳන් ඊළඟ ඩියුන් ප්ලැට්ෆෝම් එකට 2.7 තියෙනවට මම මැප් එකේ සර්ච් කරලා බලුවා කුඩ්රා ලේක් පෙන්නවා කිලෝමීටර 8ක් යන්න මගේ ලොකේෂන් එකේ ඉඳන් කමන්න අපි ගිහින් බලමුකෝ ඊට කලින් ගයිස් මම යන්න ඕනේ අන්න අර පැත්තට මොකද මේ පැත්තේ තියෙන පොඩි කඩවල් ටික කඩවල් කියලා රෙස්ටුරන්ට් ටිකක් තියෙන රෙස්ටුරන්ට් වල තව පෙට්‍රල් ස්ටේෂන් එකක් තියෙනවා තව පොඩි ග්‍රොසරි එකක් වගේ එකක් තියෙනවා අපි එතන මොනවා හරි ගමු මම උදේට කාටවත් අපි යමු මේ පැත්තට බලමු මෙතන ටනල් එකකුත් තියෙනවා. අපි මේකටත් යමු. හවුබරා ටනල්. හරි දන්නේ ස්පෙල් එක. ඒක ගානේ මොකද? උලක් නෑ නේද? උලක් නෑ ෂේප්. තියෙන්නේ last exit ඉතින්නේ guys අර රෙස්ටුරන්ට් මම කියපුවා ඉතින් ඩයිනින් ඒරියාස් ටික මේ වගේ මේ හදලා තියෙන රෙස්ටුරන්ට්ස් වෙන ඇති මේ තියෙන්නේ පෙට්‍රල් ස්ටේෂන් එක. බලන්න ඒගොල්ලෝ හදලා තියෙන දේ වෙනම ක්‍රියේටිව්. පම්ප් කරන්නේ වෙන. මේක ඕසිස් මේක. මේ තියෙන ඕසිස්. බයි ඇඩ්නොක් කියන්නේ. යම් මේ ස්ටෝර් එකට මොනවා හරි ගමු බොන්න. බෝතල යන්න. අපේ බොන්න. Coffee agak sekian taken a photo Starbucks තියෙන Starbucks බලන්න
හරි ගයිස් මම මේකෙන් ගත්ත චීස් ක්‍රොෂන්ට් එකකුයි කැපචිනෝ එකකුයි මේක ඩිරාම් 10යි කැපචිනෝ එක ඩිරාම් 16යි ටිකක් ගණන් මෙතන ගෑම උලන්න Hi, how are you? No, sir, we're not allowed to like add Outside food? Yes. Ah. But of course it's fine. But I just invite you. You want you can buy water or something. I will buy water. Alright. Because we have like a camera. Then my boss will they have some scoldings. Okay. I'm really sorry. So Alright, thank you alright, so okay. much. But if you want water, I can give you. Yeah, please. What's up? Yeah. Water. Cold one. You want water? 1 second, I'm going now. මෙතන guys outside food allowed නෑ මෙතන මේ dining area එක වුණාද මොකද මේක මේගොල්ලන්ගේ restaurant එකේ dining area එක මම හිතන්නේ ඒත් මම කලින් ආවා boys මෙතෙන්ට එතෙන්ට වෙලා ice cream එකක් කෑවා අවුලක් නෑ දැන් තමයි guys අපි යමු මම ආවේ කොහෙන්ද boys මෙහෙන්න හරි හෙට යන්න අපිට කොච්චර දුර යන්න වෙයිද දන්නේ නැහැ මට හරියටම ෂුවර් එකක් නෑ මැප් එකේ පෙන්නන විදිහට නම් අපිට කියන්නේ ලේක් එකට යන්න කිලෝමීටර් 8ක් විතර යන්න තිබුණා ඒත් දැන් මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා ඒක කිලෝමීටර් 2ක් වගේ තියෙනවා අර යාලට ඈතින් පේනවා අපේ සයිට් එක මම පෙන්නන්න පේනව නේද අපේ සයිට් එක තියෙන පැත්තම තමයි මම ආවේ අපිට මෙහෙන් තමයි යන්න තියෙන්නේ ආට පෙන්නන්න තියෙන්නේ අපිට මෙතනින් තමයි යන්න තියෙන්නේ හරි guys මෙතන තියෙන rules and instruction වගේ ආට පෙන්නන්න ड्रोन පාවිච්චි කරන්න බෑ නොයිස් කරන්න බෑ ළඟට හන්ට් කරන්න බෑ ලිටර් කරන්න බෑ මෝටර් සයිකල් වලට එන්න බෑ ළඟට සත්තුම පැල අරන් යන්න බෑ ඒ වගේ දෙයක් ටිකක් තියෙනවා අපිට පේන ඇති දෙකක් හදලා තියෙනවා බලමු මේක මොකක්ද කියලා ලේක් එකක්ද නෑ ලේක් එක මෙච්චර මෙහෙ තියෙන එකක් නෑ මේක වෙනමක් හරි වෙන්න ඕනේ. ඒක නිකන් ගස් ටිකක් පැල කරලා තියෙන එක නිකන් ලස්සනයි ආට පේන්නේ. එතන ඩ්‍රෝන් එකක් තිබ්බනම් මෙතන හොඳ view එකක් ගන්න තිබ්බා. ඩ්‍රෝන් තහනම් ඉතින්. එතන අපිට යවන්න. හරි guys අපි යනවා. අතන පොඩි මැප් එකක් දාලා තියෙනවා අපි ඒක බලන්න. මැප් එකක් වගේ තමයි තියෙන්නේ.
හරි ගයිස් අපිට පළවෙනි මැප් එක හම්බුණාට මම පෙන්නන්නම් කුද්‍ර ලේක්ස්. ඉතින් අපිට යන්න තියෙන ඩෙස්ටිනේෂන් එක මේ රවුම්කට මේ රවුම් මැදට පෙන්නලා තියෙන්නේ. ළඟට පේනවා ඇති මෙතන රතු පාට තියෙනවා ලොකේෂන් සයින් එකක්. එතන තමයි අපි ඉන්නේ. You are here කියලා දෙන තියෙනවා. එතන තමයි අපි ඉන්නේ. ඊට පස්සේ අපිට අතන අර නිල් පාට ලේක් එකක් පෙන්නවා. ගයිස් සවයි වෙන්න ගොඩක් දේවල් නෑ මං ගාව මේ වෙලාවේ. අපිට තියෙන්නේ වතුර බෝතලයකුයි චොකලට් මිල්ක් එකකුයි විතරයි. ඒකින්ද මේ ඔක්කොම ඩිස්කවර් කරන්න බැරි වී වගේ. අපි ආයි තව දවසක යමු. ඒකින්ද මම ප්ලෑන් කරන් ඉන්නේ මෙතන අරවට කණු වගේ පේනවා ඇති. එතනින් C එකටයි B එකටයි යන්න පුළුවන් වෙයි කියලා හිතනවාද? අපි යමු බලන්න. හරි යාළුවනේ අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට ආවා. ආට පේනවා ඇති. අතන තියෙනවා බර්ඩ් විවින් ප්ලැට්ෆෝම් එක. අපි යමු එතනට. එදෙන්නේ two lakes. lakes වලට යන්න මීටර් 500යි තියෙන්නේ. අරහෙට යන්න ඕනේ. හරි. අර ඩියන් ප්ලැට්ෆෝම්ස් වලට දෙකක් යන්න තියෙනවා කිලෝමීටර්. බර්ඩ් විවින් ප්ලැට්ෆෝම් එක තමයි අරග. අපි බර්ඩ් විවින් ප්ලැට්ෆෝම් එකට ගිහිල්ලා ඒක බලලා ඊළඟට යමු ලේක්ස් වලට. ලේක්ස් ළඟයිනේ. ඩියන්ස් ප්ලැට්ෆෝම් වලට නම් අද යන්න වෙන්නේ නැති වෙයි. අපි බලමු යන්න try එකක් දෙමු. මොලේ මේකට යන්න බලන්න. මෙච්චර ගස් තියෙන්නේ. ගයිස් අතන තියෙන ලේක් එක. ඔය ලේක් එක කාට දෙනවද දන්නේ? කුරුල්ලොත් ඉන්නවා. කුරුල්ලෝ තාරාම හංසය. පුරුත් ඉන්නවා. අර කුඩට යන්න පුළුවන්. මම දැන් අපි ගිහිල්ලා බලමු. අයිතන මෙච්චර මේවා හදලා ඇති කියලා මේක ඇතුලේ. නයිස් නේ. හරි අර ටිකම තමයි තියෙන්නේ. BBQ දාන්න බෑ. කැම්පින් බෑ. drones බෑ. bonfire motorcycle වලට එන්න බෑ. hunting wildlife noise බෑ. cutting plants ලක් කරන්න බෑ. ඔය ටික තමයි. හරි මේ තියෙන platform එක iceberg විදිහ. මේක අමාරු ලස්සනයි. මේ ඉන්නේ කුරුල්ලෝ. හරි. වලට පේනද තාරාව ඔය ඉන්නේ. තාරාව.
සුපිරි මේක. මාරු කූල්. අපි යන්න ගන්නේ. අපි අර ලේක්ස් තියෙන පැත්තට යමු. මේ අවුව ගයිස් ඔයාලා හිතනවා වගේ නෙමෙයි ෂේඩ්ස් නැතුව යන්නම් බෑ ලේක්ස් වල යන දින් අතන නෙමෙයි පාරවල් දෙකක් DM office lakes lakes last exit හොඳට බලන්න. හරි හරි මෙතනින් තමයි යන්න තියෙන්නේ මම හරි යන්න. ඩියුන් ප්ලැට්ෆෝම්ස් වල තමයි එතනින් යන්න තියෙන්නේ. හරි අපි මෙතනින් යන්න. මෙතන ගිහිල්ලා ආයි හැරිලා එන්න ඕනේ මෙතන. හැරිලා ඇවිල්ලා තමයි අර හෙට යන්න තියෙන්නේ. අන්න ගයිස් මූව ඉන්නවා. බලමු ළඟට යන්න පුළුවන්ද කියලා. මුවෙක් දිව්වා ගයිස් මේ මගේ ඉස්සරහින් කොහෙට ගියද දන්නේ කලින් නම් මම මේ ළඟින් යනකොට දැක්කම මේ රංචුවම යනවා මුන් පාරටත් එනවා පාරත් පනිනවා තමක් කරලා කොහෙද බබා මේ පැත්තකට යන්න තියෙනවා කොහෙටද යන්න ඕන ලේක් එකක් නෑනේ පේන මාන බෝට් එකක් බලමු අපි මෙහෙට යම් බල අන්න අතරින් නම් ඔය ඔයාලට පෙන්නන්න ළඟට නෑ යන්න බෑ දුවයි අපි ටිකක් යම් බල අන්න දුවන ඒ ඌ පැන පැන යන්න දුවන්නේ ආවෙත් Guys, we are hari අන්න තව පොඩි මෝ ටිකක් ඉන්නවා බලමු ළඟට යන්න බැරි මරට දුරින් ඉඳන් පෙන්නන්නද ඔයාලට පේනවද දන්නේ රංචුවම ඉන්නවා යනවා යන්නේ ප්‍රශ්නයක් තියෙන බොයිස් එකක්ම වාහනයක්ම තමයි එන්න ඕනේ පයින් නම් ඉන්න බෑ මේක
හරි අපි සී කියන පොයින්ට් එකට ඇවිල්ලා තියෙනවා. එතන මොනවද තියෙන්නේ එතන නිකන්? පොඩි වොෂ්රූම් එකක් වගේ එකක් පේන්න තියෙනවා. වොෂ්රූම් එකක් ගන්න. බලන්න. අන්න අතන තමයි හරි අර තියෙන අනිත් ප්ලැට්ෆෝම් එක. හරි ඒකටත් ආවා අපි. මම මැප් එකක් බලන්න නැතුව ගයිස් ඉන්නේ අර කලින් බලපු එක ටිකක් මතක තියාගෙන ඉන්නේ. හරියටම දන්නේ නැහැ කොහෙටද යන්න ඕන කියලා. දැන් මොකක් හරි දිගන පොඩි හදලා නැහැ හදලා. කට්ටු මෙතන තියෙනවා. හරි මෙතන බෝඩ් එකක් තියෙනවා ඩුබායි වඩා ගන්න කටුන් සපෝට්. අතන ලේක් එකක් තියෙනවා. හරි ඔයාලට පෙන්නන්න. අතන තියෙනවා ලේක් එකක්. ඊළඟට එතන තියෙනවා අතන අර කිවි ප්ලැට්ෆෝම් එක. අපි මොකද කරන්නේ මුලින් ප්ලැට්ෆෝම් එකට ගිහිල්ලා ලේක් එකට එමු. නැත්නම් ලේක් එකට යමු. ලේක් එකට ගිහින් ඊට පස්සේ යමු. එතනත් විවින් ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. එකට යමු. එතන ඩිසර්ට් next platform is Dunes platform එක අපේ last destination එක කැලේශ මටත් තියෙනවා යන්න. ළඟට තව platform එක තමයි තියෙන්නේ. ඉතින් lake එක බලන්න ලස්සනට තියෙනවා. තාරාව ඉන්නවා. lake එකට වහින්න නම් බෑ. වාහන වලින් තමයි මේ එක සෆාරි ඒරියා එකක ගොඩක් වාහන වලින් තමයි යන්නේ. පයින් යනවා මම දැක්කේ නෑ කවුරුත්. මේක වලට වෙන්නේ නැති මේ තනි ලේක් එක තියෙනවා. ලේක් දෙකක් නෙමෙයි මම දෙකක් වගේ දෙකක්. එක අර අරහෙට යනකම තියෙනවා. අර අතන තමයි ප්ලැට්ෆෝම් එක ග්‍රීනර් තියෙන්නේ. බොස් මෙතන මාළුත් ඉන්නවා මේ බලන්න. මේ බානුකින් මාළු ගොඩ පොඩ්ඩ සිරි ලංකාව වගේ නම් සතියක්වත් තියෙනවා. හරි අපි මෙහෙම ලේක් එක දිගේ යන් අරහෙට අර විවිධ ප්ලැට්ෆෝම් එක කොරුලන්ට කන්නේම දාලා තියෙනවා. एक गाइस में दिगर में देना एक है ना दिगर एक क्या नहीं डरती है. එතනක් තියෙනවා ඩීටේල්ස් බෝඩ් එකක් කොරුල්ලෝ කියලා. මොකද පොඩි ඩීටේල්ස් දාලා තියෙනවා. ඒක නම් සයන්ටිෆික් නේම් එකේ ඉන්න කන જાතික් තියෙනවා. හරි ටිකක් මේ තියෙන ෆෝම් එක. මේකේ පාරවියක් තියෙනවා. නැති ඒකට ලස්සනට හදලා තිනවා. ඒක ඇතුලේ ඒසිත් කරලා තියෙනවා ගයිස්. අපි යන් ඇතුළට. පොඩි වීව් එකක් තියෙනවා. යන් උඩට
පොඩි රූම් එකක් තියෙනවා. ලොක් කරලා තියෙන්නේ. මේ බලන්න. කවහලා තියෙන. වා රස්නියක් තියෙන බොයිස්. උඩට මාවා. මේ තියෙන්නේ උඩට මාව තියෙන විව් එක. හා මේකත් තරක වගේම තමයි. මේ තියෙන ලේක් එක. මේ ලේක් එක දිගටම තියෙන ආරේ ඉඳන්ම. ඉතින් ඒක දිගටම තියෙනවා ඊළඟට අර ආරේටත් තියෙනවා. එච්චර ගැඹුරු නෑ හැබැයි මං හිතන්නේ බහින්න පුළුවන් මේකට. අවුලක් නෑ. අපිට මෙතනින් කොහෙටද යන්න තියෙන්නේ? මං ආවේ ගයිස් අන්න ආරෙන් ආවේ. ආරෙන් නම් අපිට පාර වැරදුනොත් මේ වගේ උඩට නැගලා හොයාගන්න පුළුවන් මං හිතන්නේ. තාම අපේ මේක පේනවා. අපේ සයිට් එකත් පේනවා මෙතෙන්ට ලාවට. අර අතන පේන ඇති අර බිල්ඩින් එකක් වගේ තියෙන ලාස්ට් එක්සිට් එක අපි. කෑම ගත්තේ නැවති තමයි එතන. හල තියෙන්නේ අර බිල්ඩින් එකක් වගේ යන්න එතන තමයි තියෙන්නේ ලාස්ට් එක්සිට් එක. ඊළඟට අපේ සයිට් එක තියෙන්නේ තේ හරිම තමයි. මේ තින්නේ අපි ආපු පාරවල්. ඉන්න තියෙන්නේ මම නම් ආවේ මෙන්න මේ පැත්තේ. මට දැන් ආපු පැත්තවත් මතක නෑ. ආපු පැත්ත මතක නෑ යන්නේ. ටිකක් මතක නෑ. අවුලක් නෑ අපේ පුළුවන් අර මෙතන උඩට නැගලා නැගලා බේරලා මේ පැත්තට ගියාම හරි. අපි ඩී එකටත් යමු බලන්න. නැත්තර දුරක් නෑනේ. කිලෝමීටර් එකමාරක් වගේ දැන් ඇත්තේ. කොහෙද යන්න ඕන කියලා තමයි මතක නැත්තේ. ඩී එකට අතන දෙන්නකො හැටියට නම් දැන්නේ මතක් වුණා. අපි 100කට ගිහිල්ලා ආයෙ එන්න ඕනේ ඩී එකට යන්න. අපි ආවපාරිම අයියා. හරි. ලාවට මතක් වෙගෙන. වැලි තියෙනවා guys. වාහනයක් නම් ගියා අර පැත්තට. හැබැයි ඒකලු අර හිර ගියේ. ඒත් අපිට කැලින් තමයි ගන්න නම් තියෙන්නේ. අපිට මේ වටෙන් ගන්න පුළුවන්. එතෙන්ට ගිහලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. යනවද? මේ පැත්තට යමු බලමු. අපි 100ක කොහෙද තිබ්බා 100 දාරේනේ ගයිස් මෙහෙට ගිහලා ඩන්න මෙහෙට අපි ඩී එකට මම කෙලින්ම වටේ යන්න ඕනේ